පුටු. මෙච්චර රටේ රැප් ආටිස්ලා ඉඳිද්දි සාම්පුතා ඌට මිනිස්සු කොච්චර බැන්නෑ පහුගිය දවස්වල. ඒවත් මිනිහා ගණන් ගන්න නැතුව මේ ගම් වතුරෙන් විපරතපත් වෙච්ච මිනිස්සුන්ට මිනිහාගේ පුද්ගලික ආදායමේ කොච්චර සලකනවද බා? ඒ ගැන මොකද්ද බං උඹට කියන්න තියෙන්නේ? ඒක තමයි ඒ මිනිස්යාගේ නිහතමානීකම. රැප් ආටිස් කෙනෙක්ගේ තියෙන්න ඕන යුතු ලක්ෂණ ෂාන් පුතා ගාව තියෙනවා. ඉතින් කට්ටිය දකින්න ඇති. ජොකාගේ ඉඳලම ෂාන් පුතා දුන්නා. ඉතින් ඔයාලා ෂාන් පුතාට කොච්චර මඩ ගැහුවද නේ? වේපන් තියන් ඉන්නෝ පාතාලකාරේ. එහෙම කියලා සෑහෙන්න මඩ ගැහුවානේ මේ ඊයේ පෙරේදා. ඉතින් දැන් ෂාන් පුතා විතරක් මෙච්චර රැප් ආටිස්ලා ඉද්දි මේ වැඩේට බැහැලා උදව් කරනවා. විවසෙන්න පච්චෙච්ච මිනිස්සුන්ට කෑම බීම ඇඳුම් පැළඳුම් ඔක්කොම දෙනවා. ඉතින් ඒ මිනිස්සයාගේ හිත හොඳ හින්දා. ඉතින් නිහතමානී රැප් ආටිස් කෙනෙක් අපි හැමෝම ආදරය කරන ෂාන් පුතා තමයි සුපිරිම රැප් ආටිස් කෙනෙකුට ඉන්නේ. ඒ මිනිස්සයාගේ හිත හොඳයි. ඉතින් ෂාන් පුතාට මම මේ කියන්නේ ඔයා කට්ටිය කොච්චර මඩ ගැහුවත් ඕවා ගණන් ගන්න එපා. කොහොමත් එයාලට පුළුවන් මඩ ගහන්න විතරයි. ඉතින් ඔයා යන ගමන ඉස්සරහට යන්න. ඔය පින් සිද්ධ වෙන වැඩක්. ඉතින් ඔයාට වැඩි වැඩියෙන් ෂෝ හම්බෙනවා. අනිවාර්යෙන් ෂාන් පුතේ. ඉතින් කට්ටිය කොහොම කොච්චර මඩ ගැහුවා ෂාන් පුතා ගැන අපි දන්නෝ දනිති අනිත් දැවුන් අඩති. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. ෂාන් පුතේ ඔයා මොනව කරත් අපි ඔයාට ආදරෙයි පැලෙන්න. මිනිස්සුෙකුට මඩ ගහනකොට හිතලා මතලා මඩ ගහපන් බා. ඒ මිනිස්සු තුමනා වෙනවයි කියලා හිතපන්. ඒකයි මනුස්සකම කියන්නේ. අන්න ඒකයි